කරන්න. මොකද මේ ඇත්තටම 5 ශ්‍රේණියේ වැඩ අවසන් වෙලා නැතුව ඒ අතරතුර තමයි මම ආවේ. ඉතින් ඒ නිසා මට ටිකක් වෙහෙසකර මුහුණක් තමයි මගේ තියෙන්නේ. ඒ නිසා මම ඔබෙන් අවසර ඉල්ලනවා වීඩියෝ කැමරාව ඔෆ් කරලා කතා කරන්න. ප්‍රථමයෙන්ම 2027 වර්ෂයේ ශිෂ්‍රෝම අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අපිත් එක්ක අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගනු ලබනවා. මේ රැස්වීමේ අපි ඊළඟට සූදානම් වෙන්නේ රැස්වීමේ අරමුණ පැහැදිලි කරන්න. ප්‍රශ්න පත්‍ර පන්තියේ කරගෙන යන ආකාරය අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි මේක අරමුණ විභාග රටාව හුරු කිරීම තමයි මේකේ අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ. විභාග රටාව හුරු කරනවා කියන්නේ අපි දන්නවා 2021 පස්සේ ශිෂ්‍යත්ව විභාගයේ රටාව වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච අලුත් ප්‍රශ්න පත්‍ර රටාවේ ඉතාම අමාරු ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා ෆස්ට් පේපර් එක විදිහට. ඒ වගේම ඉතාම ලේසි ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා සෙකන්ඩ් පේපර් එක විදිහට. හැබැයි ඉතාම ලේසි වුණාට ළමයිට සෙකන්ඩ් පේපර් එකේ ලකුණු ගන්න බෑ. එතකොට ෆස්ට් පේපර් එකේ ලකුණු කොහොමදවත් ලකුණු කරගන්න බෑ. දැනට තියෙන ක්‍රමයට දැන් ඔය අවුරුදු මේ පහේම සාමාන්‍ය ඇවරේජ් තියෙන්නේ ලකුණු 45 විතර. ෆස්ට් පේපර් එකේ ලකුණු 45ක් විතර ගන්න ළමයි ශිෂ්‍යත්වයේ පාස් වෙන මට්ටමේ තමයි තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අපි විභාග දෙපාර්තමේන්තු විශ්ලේෂණ ඒ වාර්තා විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් ඒ අනුව විභාග ආකෘතිය තුළ ඉහළ ලකුණකට දරුවෝ ගෙනියන්න පුළුවන් විදිහට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව තමයි යන්නේ. දැන් සමහර වෙලාවට ඔබට හමු වෙයි ඉතාම සරල ප්‍රශ්න පත්‍ර. එතකොට අපි සරල භවයේ ඉඳලා සංකීර්ණ බවට යන්නේ. අපේ ප්‍රශ්න පත්‍රවල සංකීර්ණ බව ෆස්ට් පේපර් එකේ උපරිමයට තියෙනවා. විභාගයටත් වඩා වැඩි මට්ටමේ සංකීර්ණ ප්‍රශ්න පත්‍ර අපි අලුත් ආකෘතියට අනුව හදලා දෙනවා දරුවට. ඒ නිසා හොඳට ප්‍රශ්න පත්‍රයේ ෆස්ට් පේපර් එක කොච්චර අමාරු වෙන්න හැදුවත් ඒකට ඔරොත්තු දීමේ හැකියාව තියෙන දරුවෙක් අපි ෆස්ට් පේපර් එකට බිහි කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොච්චර සරලව හැදුවත් 100 ගන්න බෑ. එනකොට මේ 100 ගන්න පුළුවන් විදිහට අපි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ආකෘතිය අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ පන්තියේදී. නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් වෙන වෙනම පිළිතුරු ලිවීමේ ක්‍රම මේ යටතේ අපි සාකච්ඡා කරනවා. ඊළඟට කාල කළමනාකරණය පිළිබඳව අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී අවධානය යොමු කරනවා. නියමිත කාලය තුළ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලියන්නේ කොහොමද? අපි ෆස්ට් පේපර් එකේ ටයිමින් දෙනවා ළමයිට. මෙන්න මේ වෙලාවට දැන් ඔයා පුතා මේ වෙලාවට මේ ප්‍රශ්න පත්‍රයේ මේ අංකයේ ඉන්න ඕනේ. මේ වෙලාවට මේ අංකයේ ඉන්න ඕනේ. මෙන්න මේ වෙලාව වෙනකොට ෆස්ට් පේපර් එක අවසන් කරලා තියෙන්න ඕනේ. මේ වෙලාව වෙනකොට හරි වැරදි බලන්න පටන් ගන්න ඕනේ. එතකොට මේ කාලපරාසයන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වෙන වෙනම හුරු කරනවා. මොකද ලියන දවසේ තනිකරම මම සහ මගේ කාර්ය මණ්ඩලය දරුවෝ ප්‍රශ්න පත්‍ර ලියන ක්‍රියාවලිය අධීක්ෂණය කරනවා. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් එහෙම දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් අපි සිංහල ටික ලියන්න මෙන්න මේ වෙලාව යනවා, ගණන් වලට මේ වෙලාව යනවා, දැන් පරිසරය, දැන් රචනාව, දැන් ඔයාට හරි වැරදි බලන්න ඕන කාල සීමාව, දැන් හරි වැරදි බලන්නේ කොහොමද? ෆස්ට් පේපර් එකේ හරි වැරදි බලන්නේ කොහොමද? සෙකන්ඩ් පේපර් එකේ හරි වැරදි බලන්නේ කොහොමද? ඒ ක්‍රම මොනවද? ඒව පිළිබඳව හුරු කරමින් කාල කළමනාකරණය කරනවා. ඒතකොට මේ සම්බන්ධව හරියටම පැයකට කොහොමද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියලා හරි වැරදි බලන්නේ? හරියටම පැය 1:15කට මිනිත්තු 15කට කොහොමද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියලා හරි වැරදි බලන්නේ කියන එක අපි මේ පන්තියේ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පන්තියෙන් බාහිරව අයින් වෙලා ගිහිල්ලා වෙන තැනක ඉන්නේ නැහැ. පන්තිය කරන වෙලාවෙම තමයි මාත් ඉඳින්නේ. එතකොට ඊළඟට අපි මේකේ අලුත් සංකල්ප සමා වෙන්න. සමා වෙන්න පොඩි වෙලාවක් දෙන්න මට.
බොහොම ස්තුතියි ටිකක් රැඳී සිටියට. ඊළඟට අලුත් ප්‍රශ්න වලට හුරු කරනවා. දැන් ඔබ දන්නවද සාමාන්‍යයෙන් 2021කින් පස්සේ වැඩිපුර ප්‍රශ්න පත්‍රයේ 50%කට ආසන්න සංඛ්‍යාවක් අලුත් ප්‍රශ්න එන්නේ. ඒතර අලුත් ප්‍රශ්න කියන ඒවා නිර්මාණය කරන්නේ අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය හරහා යනවා. ඔය දැන් බලන්න කොයාලා සමාජ මාධ්‍ය වල යන ගණිත ගැටලු ඔක්කොම විභාග ගැටලු. සියල්ලම අර පරණ සාම්ප්‍රදායානුකූලව ඒ ගැටලු අතර අත දෙන ගණන් එකිනෙක යා කරන ගණන් ඒව ඔක්කොම වර්ෂ සම්බන්ධ ඔක්කොම ගණන් සාම්ප්‍රදායික ප්‍රශ්න ටික තමයි හැමෝම කරන්නේ. මම හිතනවා සමාජ මාධ්‍ය වල සමහර අය ඒක පළ කරන්නේ නැති නිසාද මන්ද. නමුත් අපි එහෙම නැහැ. අපි අලුත් සංකල්ප වෙනස් ආකාරයේ තර්කානුකූල ප්‍රශ්න හඳුන්වා දෙනවා. ඒ අර අලුත් ප්‍රශ්න 20ට දරුවෝ හුරු කරන නිසා. දැන් මේ සැරේ අපි 2026 ළමයින්ට අලුත් ප්‍රශ්න විභාගෙට කලින් අවසාන 160ක් කරා ෆස්ට් පේපර් විතරක් මේ ප්‍රශ්න 160ක් කරා අනාවරණෙත් එක්ක එනකොට 160ක් එකතු වුණා. ඒ කියන්නේ අලුත් ප්‍රශ්න 160ක්. මේ ඒ කියන්නේ විභාගෙට ආසන්න සති 4 අලුත් ප්‍රශ්න 160ක් කරා. මම කියන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර පන්තියේ කොටස් 3කට කඩලා කරන්නේ. ආරම්භ ඉඳලා පළවෙනි අනාවරණය දක්වා බොහොම සරලව විභාග ආකෘතිය තුල ඇවිල්ලා උගන්වනවා. ඊට පස්සේ පළවෙනි අනාවරණය ඉඳලා දෙවෙනි අනාවරණයට යනකොට අනාවරණ විභාග 3ක් කරනවා. දෙවෙනි අනාවරණයේ සංකීර්ණ අවධියට යනවා. තුන්වෙනි අනාවරණය දක්වා එනකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජනවාරි වල දෙසැම්බර් වල ඉඳලා වගේ අගෝස්තු දක්වා යන කාල සීමාව තුල අප්‍රේල් වලින් පස්සේම අලුත් ප්‍රශ්නම තමයි යන්නේ. මොකද අර අලුත් ප්‍රශ්න 20ක් තියෙනවනේ. අන්නේ 20ට අපි හුරු කරන්න ඕන නිසා. ඒ අලුත් ප්‍රශ්න 20ට අපි හුරු කරන්න ඕන නිසා අපි මේ ඒ අලුත් ප්‍රශ්න අනිවාර්යෙන් හදනවා. හැබැයි මේවා ඔක්කොම අපි හදන ඒවා. ඇත්තටම මම ගණන් හදන්නේ මේ දවස් දෙකක් නෙමෙයි එක පේපර් එකක් හදන්න මාස දෙකක් විතර යනවා. ඒ කියන්නේ සෑහෙන කාල සීමාවක් විවේකීව ප්‍රශ්න දිහා බලමින් ප්‍රශ්න අධ්‍යයනය කරමින් දැන් සමහර වෙලාවට මට ඇත්තටම ගාණක් හදන්න අදහසක් ආපු දැනකදී මම කරන්නේ මෙන්න මෙතන ගාණක් තියෙනවා මෙතන ගාණක් හදන්න පුළුවන් කියලා හිතලා ප්‍රායෝගික ජීවිතේ ඒ ගාණ පිළිබඳ පොඩි සටහනක් දාගෙන පස්සේ ඒක ගාණක් බවට පත් කරන එක තමයි කරන්නේ. ඒතර අපි කීප දෙනෙක් එකතු වෙලා අපේ ප්‍රශ්න පත්‍ර හදන නිසා අලුත් සංකල්ප අලුත් දේවල් එනවා. ඒතර මේකට තර්කානුකූල ප්‍රශ්න හඳුන්වා දීම අපි කරනවා. ඊළඟට විභාග බිය දුරු කිරීම මේකදී අපි බලාපොරොත්තු වෙන දෙයක් විභාග බිය දුරු කිරීම. එතකොට විභාග බිය දුරු කරනකොට මේ ඇත්තටම අපි ඒකට අනාවරණ විභාග 3ක් තියෙනවා. එක පළවෙනි විභාගයේ අපි ගොඩක් වෙලාවට ඔයාලගේ දරුවන්ට දෙසැම්බර් මාසයේ වගේ වෙනකොට පවත්වනවා. දෙවෙනි අනාවරණ ඒක ශාලා මට්ටමින් පවත්වනවා. දෙවෙනි අනාවරණ විභාගයේ අපි පවත්වන්නේ අප්‍රේල් කිට්ටු වෙනකොට. දෙවෙනි අනාවරණ විභාගය ඇත්තටම ගොඩක්ම අමාරු විභාගයක්. තුන්වෙනි අනාවරණ විභාගෙත් අමාරුයි. හැබැයි තුන්වෙනි අනාවරණ විභාගය අපි පවත්වන්නේ විභාග මධ්‍යස්ථාන මට්ටමින්. ඒ කියන්නේ මේ සැරේ අපි තුන්වෙනි අනාවරණ විභාගයේ පැවැත්තුවා. ඉස්කෝල 7ක් අරගෙන කිසිම අපි කරන්නේ ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කරලා දෙන එක විතරයි. රජයේ පාසල්වල ගුරුවරු විභාගයක් කරන විදිහටම කරා. පාසල් 7ක් ගත්තා. ගණේ මුල්ල හේමමාලිය ගත්තා. කැප්පෙටිපොළ විද්‍යාලය ගත්තා. සිද්ධාර්ථ කුමාර විද්‍යාලය ගත්තා. ඇලිවේරිය මද්දුම් බණ්ඩාරය ගත්තා. කිරිඳිවල සෙන්ටර් ගත්තා. කලගිඩිහේන ධර්මාශෝක විද්‍යාලය ඊළඟට වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය. ළමයි 2200කට ආසන්න ළමයි සංඛ්‍යාවක්. සාමාන්‍යයෙන් ගම්පහ අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙන ළමයින්ගෙන් 3න් එකක් අපි ගාව. ඒ විභාගය සාර්ථකව ලිව්වා. ඒතර ඒ වගේ ඒවට දැන් පළවෙනි විභාගය අපි කරන්නේ දෙවෙනි විභාගය අපි කරන්නේ තුන්වෙනි විභාගේ අපි ප්‍රශ්න පත්‍රය දෙනවා විතරමයි. ඊටු සියල්ලම විභාග දෙපාර්තමේන්තුවේ කරනවා වගේම කරන්නේ මේ විභාග බිය තුරු කරන්න තමයි මේ වැඩේ කරන්නේ. තුන්වෙනි විභාගේ තාම සාර්ථකව දැන් අවසන් කරලා අපි තියෙන. ඉතින් ඊළඟට අපි පිළිතුරු ලිවීමේ ක්‍රම හඳුන්වා දෙනවා. දැන් උදාහරණයක් හැටියට මම සහකාර පරීක්ෂකවරයෙක් විදිහට අවුරුදු 10ක් වැඩ කළා. දැන් ප්‍රධාන පරීක්ෂක කෙනෙක් විදිහට අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩිපුර ලැබෙන ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ ප්‍රශ්නේ හදාගෙන එනකොට
ලකුණු 6කට යන්න නම් මොන වගේ තැනක්ද ළමයා හදන්න ඕනේ. ඊළඟට අපි ගණන් කොටස ගත්තොත් ගණන් වල වැඩිපුර ලකුණු ලැබෙන මේ තේමා මොනවද? වැඩිපුරම එන තේමා මොනවද? ඒවා ළමයින්ට වරදින තැන් මොනවද? මොකද මම මාකින් ගිහිල්ලා මම දන්නවා මෙන්න මේ වගේ ප්‍රශ්න ආවහම මේ විදිහට තමයි ළමයි වරද්දන්නේ. මොකද අපි ප්‍රශ්න පත්‍ර 1500ක් විතර එක පැනල් එකකින් බලනකොට අපි දන්නවා හැමදෑම වරද්දන්නේ මොනවද කියලා. මොන වගේ ප්‍රශ්නද වරද්දන්නේ. ඒතර අන්නේ වරද්දන ප්‍රශ්න තමයි අපි වැඩිපුර ලකුණු ලැබෙන්න ළමයින්ට කරන්නේ. මොකද අනිත් අයට වරදින දේවල් ටික අපේ ළමයිට හරියන්න කරොත් තමයි අපිට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි එහෙම ලකුණු වැඩිපුර ලැබෙන තැන් නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රශ්නම ඉලක්ක කරලා වැඩිපුර වැඩ කරනවා. ඒකට වෙනම වැඩසටහන් කරනවා. මේ සැරේ අපි ගත්තොත් එහෙම අපි ගාව ඇත්තටම මේ වැඩපිළිවෙලක් තියෙන. දැන් මේ සැරේ අපේ පළවෙනි අනාවරණයෙන් අපි හොයාගත්තා අපේ ළමයිගේ ඡේද ප්‍රශ්නේ දුර්වලයි, කියවීම දුර්වලයි, රචනා දුර්වලයි කියලා. ඒතකොට ඡේද, කියවීම, රචනා කියන කොටස් තුන ඉලක්ක කරලා නොමිලේ වෙනම වැඩසටහනක් නිට්ටඹු ආයතනයේ වෙනම කරා. ඒක අතිශය සාර්ථක වුණා. මේ ඒ වැඩසටහනින් පස්සේ ළමයිගේ රචනා හැකියාව වැඩි වුණා. ඊළඟට කියවීමේ හැකියාව වැඩි වුණා. කියවීමේ වැඩමුළුවක් කරා වෙනම. ඊළඟට ගණිත හැකියාව සංකල්ප වර්ධනය කරා. එතකොට මේ වගේ අර අනාවරණ විභාගයක් කියන්නේ අපි අඳුරගන්නේ ඇත්තටම දරුවෙකුට තියෙන මේ දුර්වලතා මොනවද කියලා. ඒ දුර්වලතා අඳුනගෙන ඒවා ප්‍රශ්න පත්‍ර විදිහට හදනවා. හදලා අපි ඒවා ඒ වැඩි ලකුණු වැඩි අපි දන්නවා සෙකන්ඩ් පේපර් එක ගත්තොත් සෙකන්ඩ් පේපර් එකේ වැඩිම ළමයින්ට වරද්දන්නේ මොනවද ලකුණු වැඩිපුර එන තැන් මොනවද කියලා දන්නවා. අන්න ඒ වැඩිපුර එන තැන් ටික තමයි අපි වැඩිපුරම ටච් කරලා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්ෂිකව හැම අවුරුද්දකම වාර්තාවක්. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳ වාර්තාවක් නිකුත් කරනවා. ඒ වාර්තාව සාමාන්‍ය පිටු 46ක් විතර වෙන වාර්තාවක්. ඒ හැම අවුරුද්දකම වාර්තා අපි ගන්නවා. දැන් මේ සැරේ ළමයින්ගේ 2026 ළමයින්ට ඒ වාර්තා දෙකම අධ්‍යයනය කළා. 2024 25 කියන වාර්තා දෙකම අධ්‍යයනය කළා. 24 පිට වුණේ නැහැ ශිෂ්‍යත්වයට කලින්. දැන් 24 එකත් මේ සැරේ තමයි පිට වුණේ. 24 එකයි 25 එකයි දෙකම අරගෙන මෙන්න මේ දැන් උදාහරණයකට 2026 ඔයාලා ඕනනම් මම මේ කියන දේ කොච්චර ඇත්තද කියලා තහවුරු කරන්න බලන්න 2024 ප්‍රශ්න පත්‍රයේ ෆස්ට් පේපර් එකේ දෙවනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නය ළමයි උත්තර ලියලා තිබුණේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නයට ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි උත්තර ලියලා තිබුණේ. ඒ කියන්නේ 100ට ගාණක් ගත්තොත් එහෙම මට මතක විදිහට ඉතාම අඩු ඒ කියන්නේ most difficult question වලට යන්නේ 2025 most difficult question item එකේ තියෙන්නේ 2 2024 most difficult question item එකේ තියෙන්නේ 2. එතකොට ඔයාලා ඕනනම් ප්‍රශ්න පත්‍ර දෙක සංසන්දනය කරලා බලන්න 2024 ඇවිල්ලා තියෙන්නේ ගස්වල කොළ වලින් ප්‍රශ්න අහලා තිබුණා පහත රූපයේ ඇති පාවා ශාක පත්‍ර එකිනෙකට වෙනස් ආකාරයට යුගල කීයක් කර හැකිද කියලා. ඒකම 2025 අහනවා. දැන් මම මේ කියන්නේ 2024 දෙවෙනි ප්‍රශ්නේ වැඩිම ළමයි සංඛ්‍යාවක් පරද්දපු නිසා 2025 ඒ හා සමාන ප්‍රශ්නයක් දානවා. මේ රටාවල් අපි හොඳට අඳුනගෙන තියෙනවා. අනිත් එක අපි වැඩ කරන්නේ විභාග දෙපාර්තමේන්තු විශ්ලේෂණ වාර්තා ඒ නිශ්චිත මූලාශ්‍ර හඳුනා ගනිමින්. ඒ නිසා ඒවට අනුව තමයි මේ දරුවා සංවර්ධන කටයුතු අපි කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ලකුණු අඩු වෙන තැන්. දැන් අපි දන්නවා ප්‍රශ්න පත්‍ර බලනකොට ළමයින්ට ලකුණු අඩු වෙන තැන්. මෙන්න මේ තැන් වල අඩු වෙනවා. මෙන්න මෙහෙම වෙලා ලකුණු නොලැබී යනවා. දැන් උදාහරණයකට ඔබ දන්නවා දැන් සාමාන්‍යයෙන් ඔබ මේ වෙනකොටත් දන්නවා අපි පන්ති වලත් කියලා දෙනවා. දැන් සංඛ්‍යා නාමයක් සංඛ්‍යාංකයක් ලියනකොට කලාප වෙන් කරන්න උගන්වනවා සමහර ගුරුවරු. සමහර අය කලාප වෙන් කිරීම අනිවාර්ය කරනවා. නමුත් අපි අනිවාර්ය කළ නැහැ කලාප අපි දන්නවා කලාප වෙන් කිරීම වැරදි නෑ. හැබැයි අපි අත්දැකලා තියෙනවා විභාගයේදී කලාප වෙන් කරන්න ගිහිල්ලා කලාප අතර පරතරය වැඩි වෙලා ළමයින්ගේ ලකුණු නැති වෙලා යනවා. අන්න ඒ වගේ ලකුණු නොලැබී යන අවස්ථා ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එකේ ගත්තොත් ලකුණු නොලැබී යන තැන් මොනවද? ළමයින්ට ගුරුවරු වැරදි දාපු මොනවද? මගේ පැනල් වල හිටපු ගුරුවරු මොන හේතු පෙන්නමින් ප්‍රශ්න පත්‍ර වල වැරදි දැම්මද? ඊළඟට මම සහකාර පරීක්ෂකවරයෙක් ඉන්න කාලේ හම්බෙච්ච අත්දැකීම් ප්‍රධාන පරීක්ෂකවරයෙක් විදිහට දැනටත් වැඩ කරගෙන යනවා. ඒ ළඟන අත්දැකීම් එක්ක අපි බලනවා ළමයින්ට ලකුණු නොලැබී යන තැන්. ඒ නොලැබී යන තැන්
හරියට පෙන්වන විදිහට තමයි අපි පේපර් මාකින් කරන්නේ. ඒ තැන්වල ලකුණු කපනවා. එතකොට ඒ ළමයි මේ අඩුපාඩු හදාගෙන තමයි ඉස්සරහට එන්නේ. පිරිසිදු ලකුණක් විදිහට තමයි එන්නේ. දැන් මේ සැරේ අනාවරණ විභාගයේ අපි ශිෂ්‍යත්ව විභාගයේ විදිහටම බැලුවා. ප්‍රශ්න පත්‍ර 2200කට ආසන්න සංඛ්‍යාවක් වුණත් සහකාර පරීක්ෂක කෙනෙක් බලලා තව සහකාර පරීක්ෂක කෙනෙක් චෙක් කරලා ගණිත පරීක්ෂක කෙනෙකුත් දාලා ඒ ගණිත පරීක්ෂකත් පරීක්ෂා කරාට පස්සේ තමයි ප්‍රතිඵල නිකුත් කරේ. ඒ කියන්නේ හරියටම විභාග ක්‍රමයට අපි ප්‍රශ්න පත්‍රات බලනවා. ඔය අපි පන්තිය කරගෙන යන ආකාරය පැහැදිලි කරේ. ඊළඟට පන්තිය පවත්වන ආකාරය තමයි මේ කියන්නේ. ඔය අරමුණ අපි පැහැදිලි කරේ. කොටස් දෙකකට කඩනවා. පළවෙනි එකේ පාඩම් 4ක් හෝ 5ක් බොහෝ වෙලාවට 4කින් 5කින් අවසන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සාකච්ඡාව පදනම් කරගත් පාඩම් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පුරුදු වෙලා ඇත්තේ පන්තිවල මේ කෙලින්ම ගියා ළමයා ප්‍රශ්න පත්‍රය ලිව්වා ආවා සාකච්ඡා කරා එහෙමනේ ප්‍රශ්න පත්‍ර ගොඩාක් කරනවා මතක තියාගන්න අපි ගොඩක් නෙමෙයි කරන්නේ කරන ටික හරියට කරනවා කරන ටික හරියට කළා ළමයාව හදනවා සමහරලාට ඔයාලගේ ටාගට්ස් ඇති ප්‍රශ්න පත්‍ර 100යි 200යි මතක තියාගන්න 500ක් කරත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වර්ධිනදී 500 වෙනි ප්‍රශ්න පත්‍රයේ වර්ධිනවා නම් ඇති වැඩක් නෑ අපි එහෙම වැඩ පිළිවෙල නෙමෙයි අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වර්ධිනේව ටික හදලා තමයි දෙවෙනි එකට යන්නේ දෙවෙනි එකේ වර්ධිනේව ටික හදලා තමයි තුන්වෙනි එකට යන්නේ එතකොට අපි ප්‍රශ්න පත්‍ර 5ක් 6ක් වෙනකොට ළමයා ගොඩාක් සංවර්ධනය වෙලා ඉතින් අපේ වැඩපිළිවෙල තුල ඔයාලට පුළුවන් ගෙදෙද්දි ප්‍රශ්න පත්‍ර දෙකක් ලියන්න. අපි එහෙම අවස්ථාව දීලා තියෙනවා. ඊළාට අපි දන්නවා පළාත් කලාප පාසල් මට්ටමේ ප්‍රශ්න පත්‍ර ටික තියෙනවා. ඒ ටික කරනකොට හරි. අපි කරන දේ හරියට කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ආරම්භක සාකච්ඡා පදනම කියන්නේ දැන් ඔයාලගේ ඔය ආරම්භක දවසේ අපි කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ නිවැරදිව උත්තර ලියන හැටි කියලා දෙනවා ළමයාට. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම කියලා දෙන උත්තර ලියන හැටි. ආපද බෙදෙන හැටි, උත්තර ලියන තැන්, ගණන් හදන තැන්, කටුවැඩ කරන හැටි, කටුවැඩෙන් උත්තරේ ගන්න හැටි, ඒකකේ දාන හැටි, රුපියල් 7 දාන හැටි, ලකුණු කැපෙන තැන් මොනවද, ලකුණු එකතු වෙන තැන් මොනවද, වැඩිපුර අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්න මොනවද, මෙන්න මේ වගේ තැන් වලින් ඔයාලට මිස් වෙනවා. ඒ කියලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා පෙන්නන පුතා මෙන්න මේවයි හදා ගන්න ඕනේ කියලා. එතකොට දෙවෙනි සතිය වෙනකොට දෙවෙනි එක ළමයා ලියනවා පළවෙනි එක මම සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට මම පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර හොයාගන්න ක්‍රම මොනවද? රූප සටහන් ගොඩනගන්නේ කොහොමද? ඒ ආදී දේවල් ටික ඔක්කොම කතා කරලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියන හැටි. මේ විදිහට එක සතියක එකක් ලියනවා එකක් සාකච්ඡා කරනවා. එකක් ලියනවා එකක් සාකච්ඡා කරනවා. ඔකට තමයි අපි සාකච්ඡා පදනම කියලා කියන්නේ. මෙන්න මේ සාකච්ඡා පදනමේ පාඩම් කීපයක් අපි යනවා පන්තිය සකස් කරගන්න. ඒක සමහරලාට පාඩම් 3ක් 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. පන්තිය අවශ්‍ය මට්ටමට ආවට පස්සේ තමයි සාකච්ඡා පදනමින් පාඩම ගලවලා අරන් මේ දෙවෙනි ක්‍රමයේ තියෙන ලියන දවස හා සාකච්ඡාව වෙන වෙනම කියලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න පත්‍ර ලිවීමට එක දිනක් ගන්නවා. එතකොට මේ ලියන දවසේ ප්‍රශ්න පත්‍ර ටික ළමයා ලියනකොට ළඟට ගිහිල්ලා කටු වැඩ කරනවද කියලා බලනවා. අත්තකුරු හරිද කියලා බලනවා. ඉලක්කම් හරිද කියලා බලනවා. ඒව බලනවා. ඒව බල බලා පැන්සල හදන එක ටොයිලට් යන වාර ගන්න වටපිට බලන එක වෙන ළමයිට කටු වැඩ කරන්න කොළ පාවිච්චි නොකරන ඒවා මේ ඔක්කොම A to Z බලනවා. සියල්ලම බලා ප්‍රශ්න පත්‍ර ලියෝන එක කරනවා ලියන දවසේ. එතකොට සාකච්ඡා කරන දවසේ අපි ඊට පස්සේ ලියපු පේපර්ස් ටික ඔයාලට පේලි අංකයක් දෙනවා. ඒ අංකෙට ඇවිල්ලා ඊළඟ සතියේ වාඩි වෙන්න ඕනේ. දැන් මේ සතියේ ඔයාට දුන්නේ B5 නම් ඊළඟ සතියේ ඔයා ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ B5 පේලි. අපි ළමයාට කියලා දෙන්නේ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. හැම ළමයෙකුටම පේලි අංකයක් දෙනවා. එතකොට ළමයින්ට කියන්න තමන්ගේ කටුවැඩ පොතේ මේ පේලි අංකේ ලියාගෙන එන්න කියලා. ඒ පේලි අංක ලියාගෙන ආවනම් ඊට පස්සේ පුළුවන් මේ ඒ ළමයා එතනම වාඩි වුණා නම් හරි. ඒ ළමයා එතනම වාඩි වුණා නම් මේ ප්‍රශ්න පත්‍රය හරියට හම්බ වෙනවා. ඒ කියන්නේ හැමදාම ළමයිට ලියන සතියේ ළමයාට වාඩි වෙන්න පුළුවන් අලුත් පේලියක සාකච්ඡා කරන සතියේ ලියන සතියේ වාඩි වෙච්ච පේලියමයි වාඩි වෙන්න වෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ සතිය ආපහු මාරු වෙනවා. සති දෙකක් ළමයාට එකම තැන ඉන්න වෙනවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ සති දෙකෙන් දෙකට ළමයින්ට තැන් මාරු වෙන්න පුළුවන්. එක ළඟ එක ඉස්කෝලේ ළමයිට වාඩි වෙන්න දෙන්නේ නැහැ. ඒවා අපි ළමයින්ට වෙනම කියනවා. ඒ වගේම ලියන සතියේ වාඩි වෙච්ච තැනින් නැගිටලා ඕනම ළමයෙකුට ඉස්සරහට ඇවිල්ලා Tamanට සාකච්ඡාව පේන තැනකට ඇවිල්ලා මේ දැන් Taman ඉන්න තැන අපහසු වෙනවා. පහසු තැනකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එතකොට සාකච්ඡා පදනමේ පාඩම කියන්නේ ඒක. එතකොට ලියන සතියේ අපි පටන් ගන්න දින ටික මම කියන්නම්.
එතකොට ලියන සතියේ එක වෙලාවකුත් සාකච්ඡා කරන සතියේත් ඒ වෙලාවම යනවා. එතකොට භාවිත කරන ප්‍රශ්න පත්‍ර වර්ග ගැන කතා කරොත් එහෙම මට චූටි වෙලාවක් දෙන්න ප්‍රසන්ටේෂන් එකේ පොඩි වෙනසක් කරගන්න. දැන් බොහොම ස්තුතියි ටික වෙලාවක් නැදී සිටියාට. අපි ඊළඟට කතා කරන්න යන්නේ පොඩි වෙලාවක් දෙන්න මට. බොහොම ස්තුතියි. මේ පොඩි ගැටලුවක් ඇති වුණා මගේ ෂෙයාරින් එකේ. ඒක හදාගන්නකම් හිටියේ. අපි දැන් ප්‍රියන්ත සර් ෂෙයා කරනවා. එතකොට භාවිත කරන ප්‍රශ්න පත්‍ර වර්ග ප්‍රියන්ත සර් කමස කියන ෂෙයා වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න සර්. ප්‍රියන්ත සර් ෂෙයා වෙච්ච එක පේන්නේ නැහනේ. සෝ පේනවා පැහැදිලිව ෂෙයා වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මට.
හරි බොහොම ස්තුතියි මේ සමා වෙන්න ඔබේ වටිනා කාලය. ඊළඟට අපි කතා කරන්නේ පසුගිය සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න පත්‍ර වර්ග තුනක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි විභාග ප්‍රශ්න පත්‍ර. හැබැයි මේ විභාග ප්‍රශ්න පත්‍ර මේ බොහොම පරිස්සමින් 2027 විභාගයට එන්න පුළුවන් කියන රටාවල් කියන ප්‍රශ්න පත්‍ර තෝරගන්නවා. ඒ සීමිත ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් ගොඩාක් ගන්නේ නැහැ. උප්පරිමයටම ගියොත් ළමයි විභාග රටාවට ආවේ නැතුනොත් විතර ප්‍රශ්න පත්‍ර 5යි පාවිච්චි වෙන්නේ. උපරිමයටම ගියොත් ඊට වඩා අඩු ගානකින් ළමයි මේ විභාග රටාව අල්ලගත්තොත් මේ ඒ ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව අඩු වෙනවා 1 හා 2 පත්‍ර. ඊළඟට විශේෂ විෂය කරුණු තියෙන ප්‍රශ්න පත්‍ර තමයි 2027 ප්‍රශ්න පත්‍ර රටාවට හැදෙන ඒවා තමයි ගන්න. ඊළඟට විෂය නිර්දේශයේ සංකීර්ණ විෂය කොටස් ආවරණය කරන පරිදි අපි ශිෂ්‍රෝම අපි හදන ප්‍රශ්න පත්‍ර විතරයි ඒක ඔබට වෙළඳපොලේ ගන්න නැහැ. අපි ගාව විතරමයි තියෙන්නේ. ඒවා තමයි වැඩිපුරම කරන්නේ අපි හදන ප්‍රශ්න පත්‍ර. ඊළඟට ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍ර කියන එකෙන් අදහස් කරන්නේ දිවිනි ප්‍රමුඛ පෙළේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ප්‍රශ්න පත්‍ර කියන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සම්බන්ධව අපිත් එක්ක ඉන්න ටීම් එකක්. ඒ කියන්නේ චීෆ්ලා ඉන්නවා, තවත් වෙනත් ගුරුවරු ඉන්නවා. දැන් උදාහරණයක් ඇටියට විවිධ පළාත්වල ජනප්‍රියම ගුරුවරු අපිත් එක්ක ඉන්නවා මාකින් පේපර් මාකින් ඉන්න. ඒතර අපේ ටීම් එකේ අපි හදනවා ප්‍රශ්න පත්‍ර හදගෙන ඒවා මාරු කරනවා. දැන් උදාහරණයකට මාතර ප්‍රදේශයෙන් ඉන්න සුරංගස. ඒතර සුරංගස හදපු ප්‍රශ්න පත්‍රයක් අපි මෙහි දානවා. අන්න ඒ වගේ විවිධ ප්‍රදේශවල ඉන්න ගුරුවරුන්ගේ හොඳ ප්‍රශස්ත මට්ටමේ ප්‍රශ්න පත්‍ර අපි හෝමාරු කරගන්නවා. ඒ හෝමාරු කරගැනීමේ අරමුණ තමයි අපි හදපු ප්‍රශ්න පත්‍ර අපේ දරුවන්ට දෙන අතරෙම වෙනත් ප්‍රදේශයක වෙනත් පළාතක හොඳ ජනප්‍රිය මට්ටමේ ළමයි 300ක් ඉන්න ගුරුවරයෙක් හදපු ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් අපේ ළමයින්ට කොච්චර හොඳට මේ එකට මුණ දෙන්න පුළුවන්ද. එතකොට අපි ඒවත් බලලා සමහරලාට අපේ මගහැරිච්ච විෂය කොටස් සව් වෙනවා. සමහරලාට අපේ දරුවන්ට වැඩිපුර අභ්‍යාස නොවිච්ච විෂය කොටස් සව් වෙනවා. ඒවා වර්ධනය කිරීම. එතකොට මේ ප්‍රශ්න පත්‍ර වර්ග තුනම අපි ප්‍රශ්න පත්‍ර පන්තියේ පාවිච්චි කරනවා. ඊළඟ ස්ලයිඩ් එකට යන්න සර්. ඊළඟට ආරම්භයේ සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් ආරම්භ වෙන්නේ පේපර් ක්ලාස් එක අගෝස්තු මාස 6 වෙනිදා. ඒක ආරම්භක දවස මේ තියෙන්නේ 4 ශ්‍රේණී ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භ වෙනවා බ්‍රහස්පතින්දා පළවෙනි කණ්ඩායම 2:30 2:30 ඉඳලා 5යි කාල වෙනකොට ඉවර වෙනවා. ඊළඟ එක 5:30ට පටන් අරන් 8 වෙනකොට ඉවර වෙනවා බ්‍රහස්පතින්ද නිට්ටඹුව සිස්රෝමා අධ්‍යාපන ආයතනයේ. එතකොට ඒ බ්‍රහස්පතින්ද මේ ආරම්භක දවස් විතරයි. ඊට පස්සේ අපි ওই බ්‍රහස්පතින්ද ආවහම කාලසටහනක් දෙන්න ඔයාලගේ ගෲප් වලටත් දාන්නම් ඒක. මේ මොකද පේපර් මාකින් දින දැනට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ ෂෙඩියුල් එක වෙනස් වුණොත් ගැටලුවක් වෙන නිසා මම ටයිම් ටේබල් හදලා තියෙනවා. 6 වෙනිදා ඔයාලට ටයිම් ටේබල් එක දෙනවා. දැම්ම දාන්නේ නැහැ. ඒක තහවුරු කරගන්න බෑ. දැන් මේ සැරෙත් තිබිච්ච දවස් සමහර ලාවට වෙනස් වෙලා තියෙනවා. හෙට විතර වෙනකොට අනිද්දා වෙනකොට මේ තහවුරු වෙනවා ටයිම් ටේබල් එක. මොකද මම 15 16 ප්‍රශ්න පත්‍ර දැන් අපි 9 වෙනිදා ශිෂ්‍යත්ව ලිව්වහම 15 16 උත්තර පත්‍ර සකස් කිරීමේ කටයුතු වලට විභාග දෙපාර්තමේන්තුවට යනවා. ඊට පස්සේ ආපහු එදින තමා තීරණය කරන්නේ ප්‍රශ්න පත්‍ර බලන දවස්. ඒ බලන දවස් වලට අපි පැනල් වලට යන්න වෙනවා. ඒ නිසා අපිට තව දවසක් දෙකක් ඇතුළත ස්ථීර වශයෙන්ම දින ගන්න පුළුවන් වෙයි. දැනට නිකුත් කරලා තියෙන දින අනුව කාලසටහන් හදලා තියෙනවා. ඒක දෙනවා අපි 6 වෙනිදා වෙනකොට. ඊළාට මොන්ටානා පන්තිය පටන් ගන්න 8 වෙනි සෙනසුරාදා. ඒක නම් කොහොමදත් සෙනසුරාදාම තමයි තියෙන්නේ. හැමදාම 3:30ට. ඔය බ්‍රහස්පතින්ද පන්තිය ආරම්භක දවසේ විතරයි දැම්මේ. නැත්තම් බදාදට තියෙන්නේ පන්තිය. ඒ නිසා ඔය වැඩි විස්තර වලට ගන්න ඕන නම් ඔය නම්බර එක ලියාගන්න. ඒක ඔයාලට කතා කරලා විස්තර ගන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න සර්. ඊළඟට පන්තියට ළමයි ඇතුළත් කිරීමේදී මෙන්න මේවා ඔයාලා ගාව තියෙන්න ඕනේ. පන්තියට අවශ්‍ය දේවල්. කටුවැඩ පොත ඔය ස්ලයිඩ් එක මේ පැත්තේ ස්ලයිඩ් එකකින් පෙන්නලා තියෙන කටුවැඩ ආදර්ශ රචනා පොත. ඔන්න ඔය පොත අරගෙන ඉන්න ඕනේ. මම හිතන්නේ මේ වෙනකොට ලියාපදිංචි වුණා කියලා ඔයාලගෙන් රුපියල් 200ක් අරගෙන ඔය පොත අපි දීලා දිනවා. ඔය ඕකේ තමයි කටුවැඩ කරන්න අපි ඔය පොත ඇතුලේ පෙන්නලා බලන්න ලකුණු විශ්ලේෂණ වාර්තා දාන හැටි තියලා තියෙනවා. ගණිතයේ කටුවැඩ ටික කරන හැටි තියලා තියෙනවා. ආදර්ශ රචනා ලියන හැටි ලියලා තියෙනවා. දෙමාපියන්ට දරුවන්ගේ ගැටලු ලියන්න මට දෙමාපියන්ට පණිවිඩයක් එවන්න ඒ වගේ සැලසුම් කරපු පොතක් මේක. මේ පොත ඔයාලට දීලා තියෙනවා. මේ පොත අරගෙන එන්න. එතකොට මේ පොත තියෙනවා කියන්නේ
ඔයාලා අපේ පදිංචි ලියාපදිංචි වෙච්ච දරුවෝ විදිහට සලකනවා. මේ වෙනකොටත් මේ පොත් නැති වෙච්ච අය ඉන්නවනම් ගැටලුවක් කරගන්න එපා එන්න. එතකොට අර ඉතින් ඔයාගේ රුපියල් 200 අපතේ ගිහිල්ලා ආපහු 200ක් දීලා පොතක් ගන්න වෙනවා. එතකොට දෙවෙනි සැරේට. ඔයාගේ ලියාපදිංචිය තහවුරු වෙලා තිබුණොත් අපිට පුළුවන් 200කට මේ පොතේ මිල බලලා අපි ඊට වඩා අඩුවට දෙන්න පුළුවන්ද කියලාත් මම බලන්න. මම දන්නේ මේ පොත්වල මිල ගණන්. එතකොට එහෙම තිබුණොත් ලියාපදිංචි වෙලා නැති වෙච්ච කෙනෙක් වුණොත් එහෙම අපිට නැවත පොතක් දෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඊළඟට පන්ති කාඩ් පත කියන්නේ මේ වෙනකොට අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ලියාපදිංචි කළා తాවකාලික කාඩ් එකක් දීලා ඇති. අන්නේ කාඩ් එක අරගෙන ඉන්න. ඒ කාඩ් එකක් නැති වෙච්ච අය ඉන්නවනම් එදාට ටිකක් වේලතුව ඇවිල්ලා අපේ කැෂියර්ට කියලා ඔයා පොඩි රිසිට් එකක් ඉල්ල ගන්න. ඒ රිසිට් එක తాවකාලික කාඩ් පත විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලැමිනේට් කරලා තියාගන්න. එතකොට අපේ පන්තිවල ළමයින්ට පුළුවන් ඒගොල්ලන්ගේ කාඩ් එක අරගෙන එන්න. එතකොට හැම ළමයෙක්ම ලියාපදිංචි වුණා නම් කාඩ් එක තියෙනවා. ඒ වගේම මේ ලියාපදිංචි නොවිච්ච දරුවෝ මේ රැස්වීමට සහභාගී වෙලා ඉන්නවනම් ඒගොල්ලොන්ට ටිකක් වේලතු ඇවිල්ලා එදාට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් මේ සැරේ අපි ගාස්තු වල සංශෝධනයක් එකතු කරලා තියෙනවා. මේ ආයතනික ගාස්තු, ලයිට් බිල්, විදුලි බිල්, ඒ වගේ දේවල් එක්ක ඔබට ලබා දීලා ඇති ලීෆ්ලට් එකක්. ඒකේ දාක්වලා ඇත්තේ මොන්ටානා ආයතනයේ රුපියල් 450යි එක දවසක ගාස්තුව කියලා. සිස්රෝමා අධ්‍යාපන ආයතන වල රුපියල් 350යි එක දවසක ගාස්තුව කියලා. මේ ගාස්තු වැඩි කළා නෙමෙයි. දැන් අපි කරන්නේ මේ දවස් දෙකක ගාස්තු එකට ගන්න එක. එතකොට දැන් අපි හිතමු බ්‍රහස්පතින්දා ආවහම බ්‍රහස්පතින්දා 900ක් දුන්නාම ලියන දවසේ සාකච්ඡා කරන දවසේ දෙකේම ගාස්තු එක සැරේ අරන් ඉවරයි. එතකොට ලියන්නත් ගාස්තුව, සාකච්ඡා කරන්නත් ගාස්තුව අරන් තියෙනවා. සාකච්ඡා කරන දවසේ ඔයා එනකොට ගාස්තු අය කරන්නේ නැහැ. එතකොට අපි හිතමු කවුරු හරි ලියන්න ආවා, ලියන්න ආවේ නැහැ, සාකච්ඡාව දවසට එනවා. එතකොට එයාගෙන් අය කරන්නේ ඒ දවසේ ගාස්තුව විතරයි. එයා ඇවිල්ලා අපිට කියන්න ඕනේ අපි ලියන්න ආවේ නැහැ කියලා. එතකොට අපි වෙනම ප්‍රශ්න පත්‍රයක් ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න පත්‍රයේම වෙනම මේ සකස් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍ර දෙක දෙනවා. මේ ක්‍රමේ කාටවත්ම අවශ්‍ය නැහැ. මේක වාසිසහගතයි. ඒක ප්‍රයෝජනවත් වෙන්නේ මේ දෙමව්පියෝම ගොඩාක් අය කතා කරලා කරපු ඉල්ලීමක්. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා. සමහර අයට ලියන්න ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ තිබිච්ච ක්‍රමේ ලියන්න ආවට පස්සේ ප්‍රශ්න පත්‍රය රිලීස් කරන්නේ සති දෙකකට පස්සේ ලියපු නැති අයට. එතකොට අපි හිතමුකෝ දැන් 6 වෙනිදා ලියපු නැති කෙනාගේ ප්‍රශ්න පත්‍රේ මොකද අපි ඉස්සර එදාම දුන්නාම ඒ ප්‍රශ්න පත්‍රය අරගෙන අම්මලා ගෙදර ගිහිල්ලා ඔන්ලයින් එකෙන් කාගෙන් හරි උත්තර පත්‍රයක් හරි නැත්නම් ලින්ක් එකක් ෂෙයා කරලා හරි මොකක් හරි වැඩක් කරලා අර ප්‍රශ්න පත්‍රේ මේ ළමයාත් එක්ක කරගත්තා. ඒතර අපිට පන්තිය මෙහෙව ගන්න බැරි මට්ටමට ආවා. ලියන සතියට ළමයි 600ක් වාඩි වෙනවා මොන්ටානා එකේ, සාකච්ඡා කරන සතියට 500යි. 100ක්ම පන්තියට එන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර අපේ අතේ ඉතුරු වෙනවා. වැඩක් නැහැ. ලියෝනවා එන්නේ නැහැ. ලියෝනවා එන්නේ නැහැ. එතකොට එහෙම වැඩක් නැහැ. සාකච්ඡාවටත් එන්න ඕනි. එතකොට අපි මේක දවස් දෙකේම ගාස්තුව එකට අය කරාම ඔයාට තියෙන්නේ ලියන දවසට ගාස්තුව ගෙවනවා, සාකච්ඡා කරන දවසට ගෙවන්නේ නැහැ. ලියන දවසට ගාස්තුව ගෙවනවා, සාකච්ඡා කරන දවසට ගෙවන්නේ නැහැ. එතකොට මේ මොන්ටානා එකේ ගාස්තුවේ වෙනසක් ඇවිල්ලා තියෙන්නේ මේ ආයතනයේ AC ශාලාවක් පාවිච්චි කරන්නේ. එතකොට AC වලට අපිට වෙනම ගාස්තුවක් ගෙවන්න නිසා තමයි අර රුපියල් 200ක වෙනසක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඇත්තටම ඒ AC ගාස්තුව සම්පූර්ණ ළමයින්ගෙන් අරන් නැහැ. එතකොට ඒකෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් අපි දරනවා මේ දරුවන්ට එකතු වෙලා තියෙන. දැන් එක දරුවෙකුට රුපියල් 200ක් විතරනේ එකතු වෙලා තියෙන. නමුත් ඒකේ AC ගාස්තුව ලොකු ගාණක්. හැබැයි දැන් ඒකේ මැනේජ්මන්ට් එක වෙනස් වෙනවා. ඒකේ මැනේජ්මන්ට් එක වෙනස් වෙලා ඒකේ යම් වාසියක් આવොත් ඒ වාසිය ආපහු අඩු කරලා ළමයින්ට දෙනවා. අවාසියක් වුණොත් අපි ඒක දරනවා. ඒගොල්ලන්ගේ ගාස්තු වැඩි වෙලා අවාසියක් වුණොත් ඒක අපි දරනවා. වාසිසහගත පැත්තට આવොත් අපි ඒක දරුවන්ට දෙනවා. එතකොට ඔයාලා ආරම්භක දවසේ අරන් ඉන්න ඕනේ මොන්ටානා එන එකයි අයට රුපියල් 900යි අනිත් අය රුපියල් 700යි. එතකොට දවස් දෙකෙන් දෙකට. එතකොට මාසෙට පීස් ගමන් දෙකයි පීස් ගෙවන්න තියෙන්නේ. ඒත් මේකේ වාසිය තමයි ඕනම කෙනෙකුට අපි ප්‍රශ්න පත්‍රය දෙනවා මේ අරගෙන ගිහිල්ලා ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් ලොකු වාසියක්නේ. දැන් අපි හිතන්නකෝ මේ සතියේ ඔයාලා ලියනවා. මේ සතියේ ලිව්වට පස්සේ ලබන සතියේ එන්න වෙන්නේ නැහැ. එතකොට ආව පේපර් එක ගත්තා, නිට්ටුඹට ඇවිල්ලා පේපර් එක අරගෙන ගිහලා ඔන්ලයින් එකෙන් සාකච්ඡාව ගත්තා.
එහෙම ගන්න පුළුවන්. මේක ගොඩක් වාසසාගතයි දෙමව්පියන්ට. දෙමව්පියන්ගේ පැත්තෙන් වාසසාගතයි. මේ තව සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් ඔන්ලයින්. ඒ නිසා ඊළඟ ස්ලයිඩ් එකට යන්න සර්. ඊළඟට දෙමව්පියන්ගේ කාර්යභාරය මෙන්න මේවා. පළවෙනිම එක දරුවගේ ලකුණු විශ්ලේෂණ වාර්තා අර පොතේ තියෙන විදිහට සම්පූර්ණ කරන්න ඕනේ. මම ඒවා පන්ති වලට ආවහම උපදෙස් දෙනවා. ඒවා අරගෙන මාව හම්බෙන්න ඉන්න. ලකුණු විශ්ලේෂණ වාර්තා නැතුව දරුවෝට අනේ සර් ගණන් බෑ, සිංහල බෑ, පරිසරය බෑ කියන්න යන්න එපා. විශ්ලේෂණ වාර්තාත් එක්ක ඇවිල්ලා මාව හම්බෙන්න කතා කරන්න. ඊළඟට දරුවන්ගේ අඩුපාඩු මෙන්න මේවා. විශේෂයෙන්ම සමහර ළමයි දඟලනවා. එහෙම ළමයිගේ හැටියේ ළමයි දඟලනවා, ළමයි කෑ ගහනවා, ළමයි වැඩ කරගෙන ඉන්නේ නැහැ, ප්‍රශ්න පත්‍රය ලියාගෙන ඉන්නේ නැහැ, මෙලෝම දෙයක් කරගෙන ඉන්නේ නැහැ, මෙතෙන්ට ඇවිල්ලා ආපහු යනවා. අන්න එහෙම ළමයිව මට ටක් ගාලා දෙන්න. අපි හිතමු පළවෙනි සතියේ සාකච්ඡාවෙන් කිසිම දෙයක් ලියාගෙන ඉන්නේ නැතුව නිකම්ම ප්‍රශ්න පත්‍රය විතරක් අරගෙන ඇවිල්ලා. ඒ ළමයාව ඔයාලා නතර කරගන්න එපා. ගෙදර නතර කරගෙන අනේ වැඩක් නැහැ කියලා කියන්න එපා. පන්තියෙන් අයින් කරන්න කලින් ළමයාව ඒ ළමයාගේ තියෙන අඩුපාඩුව ඒ මොකක්ද කියන එක අපිට කියන්න. සර් මේ ළමයා අහගෙන ඉන්නේ. සර් මේ ළමයා වැඩ කරගෙන ඉන්නේ. සර් මේ ළමයා ඉන්න බෑ කියනවා. සර් මේ ළමයා බයයි. සර් මේ ළමයාට ගිය සතිය ගහලා නිකම්ම. එහෙම වෙන්න පුළුවන් සමහරවිට. මම එහෙම වෙන්න පුළුවන් නේ. ඒ නිසා ළමයා බය වෙලා වෙන ළමයෙකුට ගහනවා දැකලා බය වෙලා. විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන් ළමයිට. කොහොම වුණත් මේ හැම කාරණයක්ම කියන්නේ. හැබැයි දරුවට මම කියන දේ තේරෙන්නේ නැත්තම් කිව්වොත් ඒ සර් මට උගන්වනවා මේ තේරෙන්නේ නැහැ, පැහැදිලි නැහැ, මට ඒක හරියන්නේ නැහැ කිව්වොත් එහෙම වුණොත් පන්තියේ අයින් කරගන්න ඒකට කමක් නැහැ. අවශේෂ වෙනත් ඕනෑම කාරණයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න. ස්පේන් නැහැ කියනවා සර්, ළමයි කරදර කරනවා සර්, මෙයාට හැමදාම ළමයි කොනිටනවා. විවිධ දේවල් තියෙනකොට මොනම ප්‍රශ්නයාවත් දරුවව පන්තියෙන් අයින් කරන්න කලින් ඒක අපිට කියන්න. අයින් කරගත්තට කමන්නේ. දැන් අපි හිතමු කවුරු හරි ළමයි තව ළමයෙකුට නිතරම ගහනවා. ගහනකොට ඒ ළමයාව ගෙදර නතර කරගන්නවා. ඒ ළමයා ගෙදර නතර කරගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර හැම වෙලාවෙම අනිත් ළමයාට ගහන ළමයා අපි හොයා ගන්න ඕනේ. මොකද ඒ ළමයා මේ ළමයා නතර වුණාට පස්සේ තව ළමයෙකුට ගහන්න පටන් ගන්නවා. අපි ඒ ළමයා හදන්න ඕනේ. අර සෙන් කතාවක් තියෙනවා මං සරලව කියන්න මේ ශිෂ්‍යත්වයට අමතරව මේ කතාව වැදගත් වෙනවා. අර එක සෙන් කතාවක මේ පන්සලක හිටිය හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ 100ක්. ලොකු හාමුදුරුවෝ මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ එක කවුරු එකන පොඩි හාමුදුරුවෝ කෙනෙක් හොරකම් කරනවා. ඉතින් හොයාගන්න බෑ. පස්සේ මේ පොඩි හාමුදුරුවෝ ඔක්කොම සාකච්ඡා කරලා කල්පනා මේ සැලැස්මක් හදලා හොරකම් කරන හාමුදුරුවෝ හොයාගත්තා. හොයාගෙන ලොකු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බාර දීලා කියනවා දැන් මෙන්න මේ පොඩි හාමුදුරුවෝ තමයි මේ හොරකම් කරන්නේ හැමදාම. ඔබ වහන්සේ මෙයාට දඬුවම් කරන්න ඕනේ කියලා. ලොකු හාමුදුරුවෝ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. එහෙම කතා කරන්නේ නැහැ, මුකුත් නැහැ, දඬුවමක් දෙන්නේ නැහැ. පස්සේ මේ හාමුදුරුවෝ 99 දෙනාම ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ මේ පොඩි හාමුදුරුවන්ට දඬුවමක් හෝ සුදුසු දෙයක් දෙන්නේ නැත්නම් අපි මේ පැන්සල අතහැරලා යනවා. අපි ඔබ වහන්සේව අතහැරලා යනවා කියනවා. එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා ඔව් යන්න. ඔයාලා 99 දෙනාම යන්න. මම මේ පොඩි හාමුදුරුවෝ හදනවා. එතකොට ඇයි කියලා අහුවාම කියනවා ඔයාලා 99 දෙනාම සමාජගත වෙන්න තරමට සුදුසුකම් ලබලා තියෙනවා. ඒ නිසා ඔයාලා 99 දෙනාම සමාජයට ගියාට මට බය නැහැ. මම මෙයාව හදන්න ඕනේ. මම මෙයාව තමයි ආරක්ෂා කරන්න ඕනේ. මේ වගේ තමයි දරුවෝ. විවිධ ළමයි ඉන්නවා. දඟයි කියන්නේ අධ්‍යාපනයේ දුර්වලතාවයක් නෙමෙයි. දඟ ළමයි අපි විභාගේ පාස් කරලා තියෙනවා. මංගාව ළමයෙක් හිටියා. අවුරුදු 2ක් යනකම් කිසිම දෙයක් ලිව්වේ නැහැ. අවුරුදු 2ක් යනකම් අහගෙන හිටියා විතරයි. අහගෙන ඉඳලා තුන්වෙනි අවුරුද්දේ ලියන්න පටන් ගත්තා. තුන්වෙනි අවුරුද්දේ ලියලා 186ක් ගත්තා. එහෙම තමයි ඒ ළමයි. ඒ ළමයා අහගෙන ඉන්නකොට මට තේරුණා ඒ ළමයාගේ බුද්ධිය හොඳයි කියලා. හැමෝම දක්ෂ වෙන්න ඕනේ නැහැ. දරුවෝ තේරුම් අරගෙනයි අපි වැඩ කරන්නේ. ඒ නිසා කරුණා කරලා දරුවන්ගේ අඩුපාඩු තියෙනවා නම් මාසයක් දෙකක් ඇතුළත එකම දවසේ ඔක්කොම ඉන්න එපා. මාසයක් දෙකක් ඇතුළත මාව හම්බෙලා කතා කරලා පුළුවන් තරම් දරුවගේ අඩුපාඩුව මට නෝට් කරලා හදන්න. මේ සැරේ එහෙම හදපු ළමයි විශාල සංඛ්‍යාවක් විභාගයට ඉදිරිපත් කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඊළඟට දරුවා ආරක්ෂිතව පන්තියට ගෙනීම හා ගෙන යාම ගොඩාක් ලොකු තදබදයක් ඇති වෙනවා පන්තියාවට. ඒ නිසා වෙන කෙනෙක් අතේ දරුවෝ එවන්න බෑ. වෙන කෙනෙකුට අරන් යන්න කියන්න බෑ. තව මේ මම දන්න කෙනෙක් ඒ නිසා සර් මං අරන් ගියේ ඒව නෑ. වෙන කෙනෙක්ගේ දරුවෙක් අරන් යනවා නම් ඒ අම්මා හෝ තාත්තගේ අනුමැතිය තියෙන්න ඕනේ. ඒ අනුමැතිය අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒ නිසා කිසිම කෙනෙක්ගේ දරුවෙක් තව කෙනෙකුට අරගෙන යන්න බෑ. පන්ති ඇරෙන්න විනාඩි 15කට කලින් ළමයාව අරගෙන මේ
මේ අරගෙන යන්න දෙමව්පියෝ කවුරු හරි එන්න ඕනේ. මව හෝ පියා නොවන අවස්ථාවවලදී ඒ බව පන්ති අපිව දැනුවත් කරන්න ඕනේ. මැදින් දරුවෝ ගන්නව නම් අපේ ඇසිස්ටන්ට්ලව දැනුවත් කරලා ගන්න ඕනේ. ඒ ගන්න කෙනා හේතු සහිතව හේතු පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට දරුවෝ ගෙනියන්නත් පන්ති ඇරලා විනාඩි 15ක් ඇතුළත එන්න ඕනේ. ඒ ගෙනියන ක්‍රමේ ආරක්ෂිත ක්‍රමයක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ පන්ති වලට අපි මත්පැන් පානය කරපු අයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අය ඇවිල්ලා හිටියොත් අපි දරුවෝ නිදහස් කරන්නේ නැහැ. එක අවුරුද්දක් ඔය නිට්ටඹුවේදී එහෙම දෙයක් වුණා. තාත්තා කෙනෙක් ආවා. මේ මං හිතනවා මෙතන දෙමව්පියෝ ඉන්නේ. වැඩිහිටියෝ ඉන්න නිසා ඒ වෙලාවේ මට ඒ දරුවව ඒ තාත්තත් එක්ක අරින්න බැරි තත්ත්වයක තිබුණා. ඉතින් මම ඒ තාත්තටවත් දරුව දුන්නේ අම්මා ගෙන්නලා තමයි දරුවා වැරියේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. පන්ති ඇතුළට එන්න එපා. විශේෂයෙන් නොගැලපෙන ඇඳුම් ඇඳගෙන එන්න එපා. මව් හෝ පියා නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්ති ඇතුළට එන්න එපා. සංවර ඇඳුමකින් මව සහ පියා විශේෂයෙන් තාත්තලා එනවනම් දික් කලිසමක් ඇඳලා එන්න ඕනේ පන්ති ඇතුළට එනවනම්. ඊළඟට මේ ඊට ගැලපෙන ඇඳුමක් මව හෝ පියා. අසංවර ඇඳුම් ඇඳලා එන්න එපා. කිසිම කෙනෙක් ඒ තමන්ගේ ඒ විලාසිතා ප්‍රදර්ශනය කරන ඒ වගේ තැනක් නෙමෙයි මෙතන. දරුවෝ විදිහට අඳලා එවන්න ඕනේ. විශේෂයෙන් ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම දරුවෝ විදිහට අඳලා එවන්න ඕනේ. නයිට් ක්ලාස් වැටෙන නිසා ඇඟ වැහෙන ඇඳුම් අඳලා එවන්න කියන මතක් කරනවා. ළමුන් ඇතුළත් කිරීමේ හා පිට කිරීමේ ආරක්ෂිත සැලැස්මක් තියෙනවා අපි ගාව. අන්නේ සැලැස්ම මම දැන් පෙන්වන්නම් තව ටිකකින්. ඒ සැලැස්මට අනුව තමයි ළමයි ඇතුළත් කිරීම පිටවීම වෙන්නේ. මෙන්න මේ තියෙන්නේ ළමයි ඇතුළත් කරන එක මොන්ටානා. සිස්රෝමා ශාලාවේ නෙමෙයි. සිස්රෝමා ශාලාවේ නම් ඇතුළ වෙච්ච තැන මුකුත් ගැටලුවක් නැහැ. දොරටු දෙකක් තියෙනවා. ඒ දොරටු දෙකෙන් එකකින් ඇතුළු වුණා, එකකින් පිට වුණා කණ්ඩායම් දෙකකට කඩල නිසා. නමුත් අපේ මේ මොන්ටානා එකේ ළමයි 750කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න නිසා කියන්තස ඇහෙනව නේද? ඔව් ඇහෙනවා කමන්සර්. ළමයි 750කට ඉන්න නිසා ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා මෙන්න මේ මොන්ටානා ශාලාව මේ ඔයාලා ඇතුල් වෙන පාර 1 2 3 4 5 කියලා දාලා තියෙන මෙන්න මෙහෙම පේලී ඉඳලා මෙන්න මේ පිටිපස්සේ දොරක් තියෙනවා. මෙන්න මේ පිටිපස්සේ දොරෙන් තමයි ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා මේ ශාලාවේ ඉඳලා මෙතන ශාලා දෙකක් තියෙනවා. මේ ප්‍රධාන ශාලාවට ඇතුල් කරලා ගනි. ඊට පස්සේ ළමයිව වාඩි කරන්න අපේ ඇසිස්ටන්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ වාඩි කරයි. ඔයාලට මුකුත් කරන්න නැහැ. ළමයාව මෙන්න මේ අංක 1 කියන හරියට එවලා පොලිමේ ඉඳලා ගියා නම් හරි. සල්ලි ටික අතර දෙන්න මාරුව අර ඇතුල් කරන කාඩ් එකයි පොතයි සල්ලි දුන්නා නම් ඇති දැනට. ඊළඟට පිට වෙන සැලැස්ම මෙන්න මේක තමයි පිට වෙන සැලැස්ම. පිට වෙන්නේ මෙන්න මෙතන දොරටුවෙන්. ඇතුළු වෙන්නේ මේ දොරෙන් වුණාට පිට වෙන්නේ මෙන්න මෙතන දොරටුවෙන්. මේ පිට වෙනකොට දෙමව්පියෝ ඉන්න පුළුවන් මෙන්න මේ ළමයි ඉන්න තැන ඉඳලා මේ නිල් පාට කරලා තියෙන මෙන්න මේම පාර දෙපැත්තේ මේ දෙමව්පියෝ ඉන්න පුළුවන් මෙතන ඉඳලා පාර දෙපැත්තට ඉන්න අනිත් එක මේ විශේෂයෙන්ම මතක තියාගන්න දැන් මේකේ 729ක් ඉන්නෝනේ පළවෙනි දවසේ ලොකු තෙරපුමක් එනවා ඒක නැති කරගන්න තමයි මේ රැස්වීමේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මෙන්න මෙහෙම කරන්න බයිසිකල් වලින් වාහන වලින් එන දෙමව්පියෝ ළමයට කියන්න ඔයා පුතේ එළියට එන්න එපා ශාලාව ඇතුලේ ඉන්න කියලා. මෙන්න මේ මෙතනින් ඇතුළු වෙන්න දොරටුවක් මන් දෙන්නම් ළමයි ටික පිට වුණාට පස්සේ. ඒ ඇතුළු වෙන දොරටුවෙන් ගිහලා තමන්ගේ ළමයාව විතරක් අරගෙන එන්න පුළුවන් කරදරයක් නැතුව. ඒ කියන්නේ අර හදිසිමය කෝච්චිවල බස්වල යන කට්ටිය ඉස්සෙල්ලා එවන්න අම්මා. කෝච්චිවල බස්වල යන කට්ටිය මෙහෙම ඉස්සෙල්ලා එවන්නම්. ඒ එනකොට ඒගොල්ලෝ මේ පාර දෙපැත්තේ ඉන්න. අනිත් එක තමයි හොඳම දේ තමයි ළමයට තැනක් කියන්නේ. මම පන්තියට එක් කරගෙන යනකොට අපි එන්න දෙන්නේ මොන්ටානා එකේ අර මේ පාලම ගාවට වෙනකන් විතරයි ළමයින්ට පාලම ගාව අපි ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා මෙන්න මේ පාලම ගාව. එතනින් එහාට එන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ඇසිස්ටන්ට් ගාවට වෙනකන් යන්න පුළුවන්. ඒ ඔයාලා පෙන්නන්න අර හැරිලා එන පාරේ පාලම ගාව ඉඳලා හැරිලා එන පාරේ මම ඉන්නේ මෙන්න මෙතන. මම ඉන්නේ මෙන්න මෙතන. පළවෙනි දවසේ කියන්නේ. ඊළඟට මං හිතනවා ළමයි 100ක් 200ක් ඇතුලේ රඳවන්න පුළුවන් නම්. ඒක ළමයි 700න් 100ක් රැඳෙව්වොත් 600යි එළියට බහින්න තියෙන්නේ. ඒ 600 අම්මයි තාත්තයි දෙන්නම එන්න එපා. තාත්තා පොඩ්ඩක් ඈතින් ඉඳලා අම්මට තැනක් කියලා ඒ තැනට එන්න. මේ ශාලාවලට ඇතුළු වෙච්ච පිට වෙච්ච දොරටු වල මේ කියන දේවල් ගැන සැලකිල්ලක් දක්වන්න අපිට උදව් කරන්න නැත්නම් ඔයාලා බොරුවට රණ්ඩු වෙලා කෑකෝ ගහලා පළවෙනි දවසේම මේ පන්තියෙන් දරුවටත් පන්ති එපා කරගෙන දෙමව්පියන්ටත් පන්ති එපා කරගෙන යන්නේ ළමයි 700ක්
නෙමෙයි අපි සාමාන්‍යයෙන් 1300ක් 400ක් එක්ක වැඩ කරනවා. ඒ නිසා අපිට මේක ගැටලුවක් නෙමෙයි. හැබැයි මේ රැස්වීමට සහභාගී වෙච්ච නැති කොටසකුත් තව ඉන්නවා 500ක් විතර. ඒ නිසා ඔයාලා 700 සංයමයෙන් වැඩ කරොත් අර 500 අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි. මොකද ඒගොල්ලෝ තමයි මේකේ හැමතැනම දුවන්නේ ළමයි ගන්න දඟලන්නේ. ඔයාලා එහෙම වෙන්නේ නැති නිසා. ඒතකොට මේ කිව්වේ ෆිසිකල් පන්ති ගැන විශේෂයෙන්ම. ඊළඟට ඔන්ලයින් පන්ති ගැන විශේෂයෙන් මතක් කරොත් එහෙම ඔන්ලයින් පන්තියත් සෙනසුරාදාමයි පැවැත්වෙන්නේ. ප්‍රශ්න පත්‍ර බලනවා. ඔන්ලයින් එකේ ලියන දවසට ලොග් වෙලා ලියන්න ඕනේ. සාකච්ඡා කරන දවසට ලොග් වෙලා සාකච්ඡා කරන්න ඕනේ. ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ටික වෙනම ලැබෙන ක්‍රම පිළිබඳ ඔන්ලයින් එකේ අයට ඔන්ලයින් මීටින් එකක් අපි වෙනම තියෙනවා. පන්ති ආරම්භ කරන්න ප්‍රියන්ත සර් අපි පන්ති ආරම්භ කරන්න කලින් මේගොල්ලොන්ට මේ ඔන්ලයින් මීටින් එකක් දාමු නේද? ඔව් සර් දාමු. අපි සෙනසුරාදාට කලින් දාමු. සෙනසුරාදාට කලින් ඔන්ලයින් මීටින් එකක් දාන්නම්. ඔන්ලයින් කට්ටියට ඒගොල්ලොන්ට වෙනම පැහැදිලි කිරීම කරනවා සම්පූර්ණ ඔන්ලයින්. ඕනම කෙනෙකුට මේ පන්තියේ ඔන්ලයින් එකයි ලයිව් එකයි දෙක මිශ්‍රව ගන්න පුළුවන්. ඒවට ක්‍රම හදලා තියෙන්නේ ඔයාලගේ ඉස්කෝලවල පන්ති වලට බාධා නොවන විදිහට මේ පන්තිය කරගෙන යන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ. අවසාන ස්ලයිඩ් එකට යන්න සර්. එතකොට එහෙමනම් ඔන්න ඉවරයි අපේ රැස්වීම. මම හිතනවා අපිට පුළුවන් වෙයි සඳුදා මේ සාර්ථක පන්තියක් කරන්න මේ බ්‍රහස්පතින්දා වෙනකොට සහ සෙනසුරාදා වෙනකොට. ඉතින් අපි මාණයෙන් මේ සහයෝගය දෙනවා ඔයාලට. ඔයාලගේ උපරිම සහයෝගය අපිට ලබා දෙන්න කියලා මතක් කරනවා. ඕනම වෙලාවක කතා කරලා ගැටලුව අහලා විසඳ ගන්න පුළුවන් අවස්ථාව දෙනවා. ඉතින් පන්තිය අවසන් කරන්න මේ රැස්වීම අවසන් කරන්න අපි සූදානම්. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පැයකට ආසන්න කාලයක් රැඳී සිටියාට අපි වෙනුවෙන් එහෙමනම් අපි බ්‍රහස්පතින්දා නිට්ටඹුවේදිනුත් සෙනසුරාදා ගම්පයිනුත් හමුවෙමු කියලා මතක් කරමින් රැස්වීම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. මම මයික් ඔන් කරන්නම්. කතා කරන්න අවශ්‍යයි ඉන්නවනම් කතා කරන්න. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන් ඒගොල්ලොන්ට. ඒගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හැබැයි මගේ පැහැදිලි කිරීම වලට අදාළව මේක රෙකෝඩින් එකක් ගෲප් එකට දාන්නම් ඈ. පහුවෙලා සම්බන්ධ වෙච්ච අයට. මයික් ඔන් සර් කරලා මම තියෙනවා අහන්න. මම ගම්පහ ක්ලාස් එකේ සර් සෙනසුරාදා එතකොට 3:00ට ප්‍රශ්න පත්‍ර පන්තිය දැම්මහම තියරි පන්තිය කොහොමද වැටෙන්නේ සර් 5 වසර? තියරි අඟහරුවාදට මාරු වෙනවනේ. අඟහරුවාදා. ඔව් දැන් මේ සෙනසුරාදා නිවාඩුනේ ඔයාලගේ ක්ලාස් එක. ඔව්. එතකොට හරි. අඟහරුවාදට මාරු වෙනවා. සෙනසුරාදා උදේට යනවා තියරි එකක් මේ නිට්ටඹුවට. සර් ඒ මොනෝ සර් අපිට මෙහෙ කට්ටියට එන්න පුළුවන් ද නිට්ටඹු එකට? ඔව් තියරි මේ පේපර් ක්ලාස් එක නිසා ඔයාලගේ තියරි ක්ලාස් වල ඕනම ප්‍රශ්නයක් මේ පන්තියක් ඕනම විදිහට මාරු කරගන්න පුළුවන්. ඔයාට අයිතිය තියෙනවා ඒක පුළුවන්. සර් ඔයා මම බලලා ඔයාට පහසු ඕනම Thank you, පන්තියකට sir. සහභාගී වෙන්න. thank you sir thank you. සර් මම කලගිරිහේනේ ඔව්. සර් මම රෙජිස්ටර් උනේ ගම්පහ ක්ලාස් එකේ. හැබැයි ඔව්. මට හිතෙනවා නිට්ටඹු එකට ජොයින් වෙනවා ලේසිද කියලා ගම්පහ ටිකක් අපිට ඔයා දුරයි පළවෙනි දවසේ ඔයාට පහසුම පන්තියට එන්න එච්චරයි. ආ පන්ති හරි මාරු සර්. කරගන්න ඕනම කෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙන පන්තිය හිතන්න නැතුව තමන්ට පහසුම පන්තියට එන්න. හරි හරි. thank you සර්. සර් අපිට නිට්ටඹු ක්ලාස් එකේ ටයිම් ටේබල් එක ඉල්ල ගන්න පුළුවන්ද? ඔය දැන් අර දැම්මේ අපි ඔන්න ප්‍රියන්ස් වෙලාවල් ටික පෙන්නන්න ආපහුසරයක්. මේ ආරම්භක දවසේ විතරයි දාන්න පුළුවන්. ඊට පස්සේ අපි එදා ආවහම ටයිම් ටේබල් එක දෙන්නම්. සර් අපිට අලුතෙන්ම තියරි එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඔව් අලුතින්ම තියරි පන්ති වලට එනවනම් අම්මා මේ සතියේ නිවාඩු ලබන සතියේ පන්ති ආරම්භක දවසකට එන්නේ. මේ යට තියෙන්නේ වැඩි විස්තර සඳහා කියලා 0710යි 500යි 588 අන්නේ පන්ති ඒ නම්බර එකට කතා කරලා ඔයා වෙලාවක් මේ පන්තියක් තියෙන වෙලාවයි ඔයාට පහසු වෙලාවයි තෝරගෙන එන්න. හරි. thank you සර් sir. මේ අපි දැන් ඔන්ලයින් ඉන්නවා ක්ලාස් එකේ ඒ හැමෝටම සර් අනාවරණ ඒ වලට වාඩි කරලා ඒ වලට ඒ ළමයිනුත් ගන්නවද ඔන්ලයින් ළමයිනුත්?
ඔව් ඔන්ලයින් ළමයින්ට මෙහෙමයි වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත අයට ඇවිල්ලා ලියන්න දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත අයට ඔයාලගේ ඩේටාබේස් එකේ තොරතුරු ටික වෙනම වෙන් කරලා අරගෙන පර්සනල් ඔයාලට පේපර් එක පර්සනල් අපේ වියදමින් තැපැල් කරනවා අපි ගොඩක් වෙලාවට. අපි තැපැල් කරලා නෑ සර් දැන් මම නම් තැපැල් ගම්පහ. ගම්පහ නම් එන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට අයට තැපැල් කරලා ඔන්ලයින් ලියවල ඔන්ලයින් බලනවා. අනාවරණ පේපර්ස් නේද සර්? ඔව් ඔව් එහෙම ලියනවා. පන්තිය තියෙන වෙලාව මේ සතියේ අපහසුයි දරුවට එන්න වෙන පන්තියක් තියෙන නිසා ඒ වෙනුවට කලගෙඩිහේනි පන්තියට සහභාගී වෙන්න ඔව් පුළුවන් නේද කමන්නේ. ඔයා මේ සතිය ඇවිල්ලා ළමයාට කියන්න හරි. මේ ලබන සතියේ ඉන්නේ ගම්පහට කියලා මගේ අතට ප්‍රශ්න පත්‍රය දෙන්න කියලා. තේරුණාද? ළමයාට කියන්න නිට්ටඹුවට ගිහිල්ලා පන්තියට සම්බන්ධ වෙලා ගම්පහ ලබන සතියේ එනවා කියලා මගේ අතට ප්‍රශ්න පත්‍රය ගහලා දෙන්න කියලා බලන්න දෙන එක. හරි? හරි සර්. සර් ගම්පහ ලයිව් ක්ලාස් එකේ පේපර් එක ලියලා ඉවරුණාට පස්සේ ඔන්ලයින් එක සාකච්ඡාවට සර් මේ සම්බන්ධ අපේ බබා වෙන්නේ සම්බන්ධ වෙන්නේ ඔන්ලයින් සර්. එතකොට දැන් මේ මට සෙනසුරාදා ඇවිල්ලා මේ ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නේද සර්? ඔයා ඔන්ලයින් පුළුවන්. ඔයා එන්නේ එදාට එන්න. ඔයා ලියාපදිංචි වෙලානේ ඉන්නේ. සර් තියරි ක්ලාස් එක ගැන ප්‍රශ්නයක් සර්. දැන් අපේ 4 වසරේ පොත්වලට අමතරව දැන් අලුත් 5 වසර පටන් ගන්න අලුතෙන් පොත් සෙට් එකක් ගන්න ඕනද සර් ඒකට? නෑ ඕනේ. එහෙම ඕනේ අපි ඒ පාඩමම කන්ටිනියු කරමු. පරණ පොත් ටිකේම තමයි සර් මේ මම තාම ලියාපදිංචි උන්නේ නැහැ සර්. හරි සර්. හරි. ලියාපදිංචි උන්නේ නැති උනාට කමන්නේ ඔයා එන්නම්ම. ඔයා අපේ ඔන්ලයින් එකේ ළමයෙක්නේ. ඔව් ඔන්ලයින් එකේ සර්. ඔයා අපේ ලියාපදිංචි වෙලා ඇත්තේ ඔය පොත විතරයි ඔයා ගාව නැතුව ඇත්තේ. ඔයාගේ ලියාපදිංචි අංකය ඇවිල්ලා කියලා පොත ගන්න ඒ ඇති. සර් ඔව් මේ අපේ දරුවා රෙජිස්ටර් වෙලා ඉන්නේ නිට්ටඹුව ක්ලාස් එකට. ඒකට අපිට 2:00ට එන්න අපහසුයි. ඔව් අපි කිරිඳිවැල ඉඳන් එන්න ඕනේ. මේ එතකොට අපිට 3:00 අර සර් අර උට කලින් පහසුකමක් දෙන්න. හරියටම 3:00ට එන්න. හරියටම 3:00ට. එතකොට සර් මේ හවස කීයටද ඉවර වෙන්නේ? 3:00ට આવත් 4:00 5:00 ඉවර වෙයි. 5:00 ඉවර වෙයි. 6:00 ඉවර වෙන්නේ. හරි සර්. හරි ගොඩක් ස්තුතියි. සර් ගම්පහ ලයිව් ක්ලාස් එකේ පේපර් එක ලිව්වට පස්සේ මේ ඔන්ලයින් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පේපර් ගන්නෙ කොහොමද? එහෙම වුණොත් ඔයාට දැන් ගම්පහ සෙනසුරාදා ලියලා මේ ඔයා මේ අඟහරුවාදට තියරි එනවද? නෑ සර් මම ඔන්ලයින් ඉන්නේ. ඔය අඟහරුවාද තියරි එකේදී දෙනවා. එතකොට කාව හරි ඒවලා හරි එහෙම ගන්න පුළුවන් නම් හරි. එතකොට පුතා පේපර් එක ලියනකොට සර් ඔන්ලයින් කියලා මොකක් හරි සටහනක් දාන්න ඕනේද? ඔන්ලයින් කියලා සටහනක් දාලා මගේ අතට දෙන්න ඕනේ පේපර් එක. එතකොට මම ඔන්ලයින් පේපර්ස් ටික වෙනම එකතු කරගෙන මේ ඒ පේපර්ස් ටික වෙනම බලලා අඟහරුවාදට තියෙනවා. අඟහරුවාදට ඔයාට ඇවිල්ලා අරගෙන යතේ. සර් වෙලාව අඟහරුවාදට? අඟහරුවාද තියරි ක්ලාස් එක පටන් ගත්තට පස්සේ 3න් පස්සේ. thank you sir. සර් එතකොට මේ අපිට ඊළඟ සෙනසුරාදා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවනේ ඔන්ලයින්. සාකච්ඡා කරන දවසේ පේපර් එකක් ලියන්න දෙනවද සර්? ආරම්භක පාඩම් වලදී එහෙම වෙනවා. නමුත් මේ ආරම්භක පාඩම් ඉවර වුණාට පස්සේ ලියන දවසට ලියනවා විතරයි සාකච්ඡා කරන දවසට සාකච්ඡා කරනවා විතරයි. දැන් අපිට මේ ආරම්භක දවස්වල ලියන එක ගන්න සර්. එතකොට ඊළඟට සාකච්ඡා කරන දවසට අපිට ඔන්ලයින් කරද්දී ඕකට නම් හොඳම දේ තමයි ඔය පළවෙනි මාසේ ඔන්ලයින් හරි ওই දෙකෙන් එකක් තෝරගන්න. හරි සර් නේද? එහෙම තමයි කරන්න වෙන්නේ. නිට්ටඹුවේ පේපර් ක්ලාස් එක ඉවර වෙලා ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙනවනේ සර් කිරිඳිවැලට. ගම්පහ ක්ලාස් එක ඉවර වෙලා ට්‍රාන්ස්පෝර්ට් එකක් නැද්ද සර් කිරිඳිවැල පැත්තට? මෙහෙමයි පන්ති පටන් ගත්තට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එකකට අවශ්‍ය සංඛ්‍යාව හිටියොත් දාන්න පුළුවන්. දැන් පන්ති පටන් ගත්තට පස්සේ කිරිඳිවලට 25කට වඩා හිටියොත් ට්‍රාන්ස්පෝර්ට් එකක් දාලා දෙන්න. හා සර් එහෙම වුණොත් මේ පේපර් ක්ලාස් එකෙන් පස්සේ සර්. හරි සර් thank you. සර්
සර් මේ සතියේ දරුවව සම්බන්ධ කරන්න බැරි වෙනවා මේ පාසලේ කටයුත්තකට මේ ඉස්කෝලෙන් යන හින්දා. එතකොට සර් ඊළඟ පාර එනකොට එයාට සාකච්ඡා වාරනේ පේපර් එකේ හම්බ වෙන්නේ. එතකොට ඒක ගැටලුවක් වෙනවද සර් මේ සතිය විතරක් නෑ ඒක නෑ කොහොමද? නෑ එහෙම ආවහම ඔය එයාට හම්බ වෙනවා මේ සාකච්ඡා පදනම් වල නිසා ඔයාලට පාඩම විශ්ින්නේ නෑ. ඔයාගේ මේ පේපර්ස් දෙකක් හම්බ වෙනවා ඊළඟ සතියේ පේපර් එකක් හම්බ වෙනවා. හරි. thank you. සර් සෙනසුරාදා උදේ තියරි පන්තියක් තියෙනව නේද සර්? ඔව් සෙනසුරාදා උදේ තියරි පන්තියක් තියෙනවා නිට්ටඹුවේ. කීයද සර් පටන් ගන්නෙ? උදේ 7ට පටන් අරන් 11:00 ඉවර වෙනවා. සර් සෙනසුරාදා උදේ තියරි පන්තියට එන්න බැරි දරුවෙකුට මේ සහභාගී වෙන්න පුළුවන් පන්තියක් තියෙනවද? ඔය දැන් තියරි පන්ති 3 මාරු වෙනවාම මෙන්න මෙහෙම. පළවෙනි පාඩම ගම්පහ අඟහරුවාදා 3:06:30. දෙවැනි පාඩම නිට්ටඹුව සිස්රෝමා අහගන්නකො නිට්ටඹුව සිස්රෝමා 7:11:30. තුන්වෙනි පාඩම ඔන්ලයින් එකත් එක්කම ඉරිදා 12:00 4:00 මේ කලගඩියේන සිස්රෝමා. පළවෙනි එක ගම්පහ, දෙවෙනි එක නිට්ටඹුව, තුන්වෙනි එක කලගඩියේන වෙනවා. සර් ෆිසිකල් පේපර් ක්ලාස් එකට ඇවිල්ලා මේ ඔන්ලයින් සාකච්ඡාවකට ඉන්නකොට කොහොමද සර් අර හෝල් එකට ගෙවීම කොහොමද වෙන්නේ? එතකොට දැන් මෙහෙමයි පළවෙනි මාසේ ඔයා ওই දෙකෙන් එකක් කරන්න. දෙකටම එන්න යන්න එපා. හරිද? ඊළඟට දෙවෙනි මාසේ ගියාම ඔයාට සාමාන්‍ය ගාස්තුම තමයි. ඒ කියන්නේ ෆිසිකල් එන දවසට හරිද? ෆිසිකල් එන දවසට ෆිසිකල් ගාස්තුව ගෙවත හැයි. ඔන්ලයින් එක මේ ඔයාට ඔන්ලයින් යන්න පුළුවන් ෆ්‍රී. හරි සර් හරි. thank you. සර් ඉරිදා Hello sir. ඔව්. සර් ඉරිදා තියරි ක්ලාස් එක මේ 12 ගානට පටන් ගන්න එකේ බුක් ලිස්ට් එක දානවද සර් කොහොමද ගෲප් එකට? ඒ කියන්නේ දැනට අලුතෙන් එන්නද ඔයා? නෑ ඉන්නවා ඒ බුක් ලිස්ට් එක ඒ විදිහටම යනවද සර් කොහොමද වෙනස් ඔව් පොත් වෙනස් වෙන්නේ මේ පොත් එක මේවා නෙච්චරයි. හරි thank you sir. සර් ඉරිදා කලගෙඩියන ක්ලාස් එක කීයටද පටන් ගන්නෙ? තියරි ක්ලාස් 12යි කාල. 12යි කාල. ඒතර ඉවර වෙන්නේ 4යි කාල. හරි. හරි සර් thank you. Hello sir. දැනට පාන්ති එන කෙනෙක් අහපව රෙජිස්ටර් වෙන්න ඕනේ සර්. පේපර් ක්ලාස් එකටද? පේපර් ක්ලාස් එකට. ඔව් දැනට තියරි ක්ලාස් එකට එනවා නම් රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් කියන්නේ ඉතින් අමුතුවෙන් රෙජිස්ටර් වෙන්න දෙයක් නෑ අර පොත ගත්තා නම් ඇති. එතකොට සර් පේපර් ක්ලාස් එකට එන දවසේම කරන්න පුළුවන් නේද? ඔව් පේපර් ක්ලාස් එකට එන දවසේම ඔයා කියන්න මම පේපර් ක්ලාස් එකට ලියාපදිංචුනේ නෑ කියලා. එතකොට ඔයාට අර පොත දෙයි එච්චරයි. හරි සර් හරි. සර් මේ ගම්පහ පේපර් ක්ලාස් එකට මේ රෙජිස්ටර් වෙලා ඉවරයිද දැන්? නෑ ඉඩ තියෙනවා. මම හිතන් තව කීප දෙනෙක් ගනි දැනට වැඩි ළමයි ඒ වුණාට අපේ හිටපු ළමයි ටික එහෙම ගන්න වෙනවනේ ඒ නිසා ඒ ළමයි ටික ගනි. මම මේ තියරි ක්ලාස් එකේ නෑ සර් පේපර් ක්ලාස් එකට විතරයි. ඔයා එන්නකෝ ආරම්භක දවසේ එන්නකෝ ආරම්භක දවසේ එනකොට ලියාපදිංචි කරයි. හරි. සර් එතකොට Hello sir. ඔව්. සර් දැන් එතකොට තියෙන මේ සවුන්ඩර් තියෙන තියරි ක්ලාස් එකත් වෙනස් වෙනවක් කරනවද? ඔව් සවුන්ද එකයි අඟහරුවා දෙකයි සවුන්ද එකයි සෙනසුරා දෙකයි දෙකම එකතු වෙලා තමයි අඟහරුවා දෙක හැදෙන්නේ. මම ක්ලාස් වල කිව්වා. හරි සර්. thank you. සර් මම මෙන්නේ චායල පෝපිටිය පැත්තේ ඉඳලා දැන් මම ගම්පහ සෙනසුරාදා ක්ලාස් එකට නෙන්නේ. එතකොට මට දැන් ඉස්කෝලේ සැප්තැම්බර් වල ඉඳලා පුතාව අරන් එන්න වෙන්නේ ඉස්කෝලෙන්. 3 වෙද්දි හොට එන්න ඕනනේ. එතකොට මගේ පාරේ ඉද්දි හවසට බස් නැහැ 6:30ටනේ ඔහෙන් නගින්න වෙන්නේ ගම්පහින්. හදිස්සියෙ එන්න කරදර වුණොත් තියරි ක්ලාස් එක මට ඔන්ලයින් දාගන්න මම රෙජිස්ටර් වුණේ නැහැ බලලා තමයි ඒක තීරණය කරන්න ඇවිල්ලා. එහෙම වුණොත් මට ඔන්ලයින් කරගන්න පුළුවන්. ඔයා පේපර් ක්ලාස් එකද? නෑ සර් තියරි එක. අඟහරුවාදා එක පේපර් එකට සෙන්සුරාදා ආව හැකි. අඟහරුවාදා එක තමයි ඔයා තියරි එකට ඇවිල්ලා බලන්න. ඇවිල්ලා දැන් ඔයා එහෙම වුණොත් මට කියලා පන්තිය අරින්න විනාඩි 10ක් විතර යනවනේ. හරිද?
ඒ ටයිම් එක ගන්න ඔයා පන්තියේ වැඩ ඉවර වෙනකොටම ළමයාව එළියට දෙන්නම්මා. අනිත් අයගේ එකට කලින්. අනිත් එකට කලින් අනිත් අයකට කලින් මට ඇවිල්ලා කියන්න. එතකොට මම ඔයාලට ළමයාව කලින් කියන්නේ පාඩම ඉවර වෙච්ච ගමන් දෙන්නම්. පාඩම ඉවර වෙලා ළමයි එක්කෙනා එන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඒතර ඒ වෙලාව යන්නේ නැහැ. ඔයා මම පාඩම නතර කරේ 6:00ට නම් 6:00ට ළමයා අරගත්තා ගියා. අනේ හාස. එතකොට මට ජාලින් මෙහාට එන්න බස් අමාරුයි. මම එහෙම සර්ට ඒක දැනුවත් කරන්න. ඔව් එන්න එහෙම කතා කරන්න. එහෙම බැරි වුණොත් අපි ඔන්ලයින් එක ලෑස්ති කරගමු. හා සර්. හරි thank you. හරි. හෙලෝ සර්. සර් එතකොට මට දැන් සර් මේ ලබන 8 වෙනි සෙනසුරාදා පුළුවන් දුවව පේපර් ක්ලාස් එකට ජොයින් කරන්න. ඊට පස්සේ එන සෙනසුරාදා ගමනක් යෙදලා තියෙන නිසා සාකච්ඡා කරන දවසට එන්න වෙන්නේ නැහැ. ඒක මට ඔන්ලයින් කරවන්න පුළුවන්ද සාකච්ඡා කරන එක සර්? මෙහෙමයි කොහොමත් මේ ඊළඟ සෙනසුරාදා නැති වෙයි මම 15 වෙනිදා ඊළඟ සෙනසුරාදා. ඔව් එතකොට සාකච්ඡා කරන මම හදිස්සියේ හරිස එහෙම මිස් වෙන පාඩම් පළවෙනි මාසෙන් පස්සේ ඔන්ලයින් එකට ගන්න පුළුවන් වෙයි. පළවෙනි පාඩම් මාසෙන් පස්සේ. හරි සර් ඔන්ලයින් ඉන්න අයට පේපර් එක කොහොමද ගන්නෙ? ඔන්ලයින් ඉන්න අයට පේපර් එක ඔන්ලයින් එකෙන් දෙනවා. ඔන්ලයින් එකෙන්ම බලනවා. සර් පේපර් ක්ලාස් එකට ෆිසිකල් ඇවිල්ලා ඔන්ලයින් සාකච්ඡාවට ඉන්න කෙනෙකුට අඟහරුවාදා විතරද සර් ඩේට් එක තියෙන්නේ මේ පේපර් එක ගන්න? ඔව් ගම්පහ ඉන්නේ ඉතින් අඟහරුවාදා විතරයි. නැත්නම් ඉතින් බ්‍රහස්පතින්දාත් ගත හැකියි. බ්‍රහස්පතින්දා කීයටද සර් මේ ගන්න පුළුවන්? මොකද ඔෆිස් යන ටයිම් එක නිසා මේ සමහර වෙලාවට අඟහරුවාදාටම ගන්න බැරි වෙන්න අවස්ථා වෙන්න පුළුවන්. බ්‍රහස්පතින්දා ඉතින් 8:00 වෙනකන් ඉන්නො නිට්ටඹු ඉන්නේ හැබැයි ගම්පහ නිසා අඟහරුවාදා විතරයි නේද? අඟහරුවාදා විතරයි. මේ ටයිම් එක සර් 3:00 ඔයා අපි කතා කරමුකෝ ක්ලාස් එකෙන්. මොකද දන්නවද? අපිට හරියට මේව කරනවා නම් පෝස්ට් එකටත් දානවා අපි සමහර වෙලාවට. එහෙම හරි කමක් නෑ සර්. ඔව් මුද්දර ලියුම් කවර ගහලා අපිට හරියට බාර දෙන්න ළමයි ඉන්නෝ ලොකු රුපියල් මතන 150ක විතර මුද්දර යනවා. ඉතින් ඔයාලට කොහොමත් ඕක ගන්න එන්නත් 150කට වඩා යනවනේ. ඔව් සර් ඒක ගැටලුවක් නෑ. හැම ගෙන්න ගන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ඔව් ඒ ලිපිනේල ඒව ටික ලියලා දුන්නොත් එහෙම අපි ඒවත් මේ තැපැල් කරනවා මේ බලලා. හරි සර්. සර් සෙනසුරාදා උදේවරුවේ නිට්ටඹුව පන්තියට සහභාගී වෙන්න බැරි දරුවෙකුට කලගෙඩි හේනි පන්තියට සහභාගී වෙන්න පුළුවන්ද? ඔව් ඉතින් දැන් යන ක්‍රමෙම තමයි. ඔයාලට පන්ති 3න් ඕනම එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි සර් එතකොට මේ අර ඔය දැන් මේ පහුගිය බැරි වුණ දවසේකද මේ සෙනසුරාදා උදේවරුවට දැම්මේ? පහුගිය සතියේ බැරි වුණ ඔව් අර පොයේ දවසේ නිවාඩුව තමයි මේ දාලා තියෙන්නේ. එතකොට සර් ඒක කලගෙඩි හේනි පන්තියට දැන් ඒවා ඉවරයි. ඔක්කොම පාඩම් ඉවරයි ඒවා. හරි සර් එතකොට අර පන්තියට සහභාගී කරපුවම හරි නේද කලගෙඩි හේනි පන්තියට? ඔව්. හරි. බොහොම ස්තුතියි. සර් ඉන්න කට්ටිය මේ ගන්න ඕනද අර පොත සර්? මොකද්ද? ඔන්ලයින් පේපර් ක්ලාස් එකට ඉන්න අය අර පොත ගන්න ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි මේ පොතේ තියෙන විදිහට ඔයාලා පොතක් හදලා දුන්නත් කමන්නේ. ඒක අර ඔන්ලයින් එකට එනකොට ඇඩ්මිෂන් එක විදිහට අපි පිට ළමයි එන එක වළක්වන්නනේ ඒක අරන් තියෙන්නේ. ඔයාලා ගෙදෙද්දි මේ විදිහේ කොළ ටිකක් හදලා දුන්නත් ඇති. ඉතින් ඔය කොළ හදන්න යන විදිහට වඩා අඩුයි සමහරලාට මේ පොත ගන්න එක. ඔව් ඒක ගන්න පුළුවන්ද සර් ආවොත් සෙන්සුරාදා? ඔව් ඔන්ලයින් කියලා ඉල්ල ගන්න. හරි සර් thank you සර්. එතකොට සර් ඔන්ලයින් මේ අර පේමන්ට් එක ගෙවුවට පස්සේ ක්ලාස් එකට එහෙම ජොයින් වෙන්න පුළුවන්ද? ඒ පුළුවන්. එතකොට අපි ගෙවලා ඉවරලා රිසිට් එක දාපුවාම ඇති නේද සර්? ඔන්ලයින් අයට ඔයා ඔන්ලයින් සම්බන්ධ වෙනවා නම් අපි මේ ඒකට මේ මීටින් එකක් දාන්නම් හෙට අනිද්දාම. සර්. සර් මේ බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එක දිගටම බ්‍රහස්පතින්දමද තියෙන්නේ? නෑ බදාදනියම්ම තියෙන්නේ. දැන් ඔය මේ ශිෂ්‍යත්ව නිසා විතරයි ආරම්භක දවසේ වෙනස් වුනේ. නැත්තම් බදාද තමයි තියෙන්නේ. බදාදනේ. හරි සර් thank you සර්. සර් ෆිසිකල් ක්ලාස් එකට අඟහරුවාද සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඉතින් ඒක ඔන්ලයින් අපිට ජොයින් වෙන්න බැරිද අර ඉරිද්දා මේ දවස්වල ඉඳලා? පුළුවන්. ඉතින් ඒ අර දැනටත් තියෙනෝනේ මේ ක්‍රමේ ඉතින්. ඔව් ඉරිද්දා අපි 4:00ට ජොයින් වෙනවනේ.
එතකොට එහෙම ෆිසිකල් පුළුවන්. දැනටත් පුළුවන් ඇප් එකකින් ගන්න පුළුවන් මේ ඔයාගේ කාඩ් එකෙන් ඔයාට ඔන්ලයින් ගන්න පුළුවන්. දැනුත් පුළුවන් මේ ක්‍රමෙන්. හා සර් හරි හරි ඕකේ thank you සර් දැන් ඉස්සරහට තියරි ක්ලාස් එක හැමදාම අඟහරුවාදට තියෙන්නේ. ඔව් හැමදාම අඟහරුවාදට වැටෙනවා. ඒ කියන්නේ සඳ නෑ අපව ඉස්සරහට තියෙන දවස් කොහොමද සර් ගෲප් එකේ මොන හරි මැසේජ් එකක් දානවනේ නේද? ඔව් 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 ඔව්. හරි සර් thank you. සර් ඔව්. සර් කලගෙඩිහේනි ක්ලාස් එකට මේ 12:00 විතර වෙනවා එනකොට මේ කමන්නේ නැද්ද සර් එහෙම ආවට? කමන්නේ එන්නකෝ ඇවිල්ලා බලමු අපි මොඩ ගැටලුවක් නම් මට කියන්න දිගටම. හා සර් හා thank you සර්. සර් බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකට 3:00ට මේ සතියෙම ඉඳලා එන්න පුළුවන්ද? නෑ මේ සතිය ඉඳලම නම් එන්න එපා අම්මා. හරි සර්. හරි. හොඳයි අපි එහෙමනම් අවසන් කරමු නේද? මේ බොහොම ස්තුතියි සියලු දෙනාටම. සුබ රාත්‍රියක්.